ट्रैवल करने කඳු නගින් හායි යාළුවනේ මොකද වෙන්නේ ඉතින් අද අපි කොහෙද යන්නේ අද අපි යනවා ගෝල්ඩන් බේ වලට පොඩ්ඩක් රස්නේ පොඩ්ඩක් මේ ගිහිල්ලා පොඩ්ඩක් නැහැ හොඳම රස සමයකේ පීක් එක යන්නේ දැන් ඔව් අපි අද යනවා ගෝල්ඩන් බේ පොඩ්ඩක් මූදට බහැලා පොඩ්ඩක් නාන්න රස්නේ හින්දා ඔව් නිවාඩු දවසේ නිවාඩු දවසේ පොඩ්ඩක් වටයක් දාලා ඉතින් අතල්ලක් අරගෙන යනවා නේද අනිවාර්යයෙන් අපි බලමු ඉස්සරහට ගිහලා බලමු හොඳ අතල් ටිකක් දෙන්න එක යා යාළුවෙක් ඉන්න ඔයාම අඳුනලා දෙන්න කවුද කියලා ඔයාම අඳුනලා දෙන්න කවුද කියලා එන්නේ අපේ නෝනා තමයි අපි ඉතින් ඉස්සරහට ගිහලා බලමු මොකක්ද දෙන්නේ කියලා කතා බහක් නෑ ගෝල්ඩන් බේ අපි අලුත් සමාජිකාවක් ඉන්නවා ටුවර් වලට සම්බන්ධ වෙන මේ දවස් ඉස්සරහට අපේ channel එකට සහ ටුවර් වලට සම්බන්ධ වෙන අපේ ආසිදු නෝනා ඉතින් අපි දැන් යනවා ගෝල්ඩන් බේ පැත්තට මොකද වෙන්නේ කියලා ඉස්සරහට එයාට හපන්න එක දීලා තියෙන්නේ. එයාට යන්න දෙන්න. අපි දැන් යනවා මම ඉන්නේ පස්සේ දෙන්නවා ඉස්සරහින් යනවා මාර්ග උපදේශක අපිට දෙන්නේ කියන මාර්ග උපදේශක
පාරේ මැද්ද යන්න තු. මං කිව්වා ඒගොල්ලන්ට යන්න දෙන්න කියලා. එක්ක මොකද්ද හලෝ ඒගොල්ලෝ කරන්නේ? ඌ යන්නෙත් නෑ. යනවා යන්න දෙන්න ඕන. අපි හදා. ඕකේ ඔයාලා පේනවා මෙතන පැරෂූටින් එකක් යනවා. උඩ මේ දන්නේ ආර් කෙරවල කාලා මේ පැත්ත උඩක් තියෙනවා පොඩි ගල් කෙටියක් යන්න පුළුවන් මේ පැත්තට මෙතනත් තියෙන උඩ පොඩි ටවර් එකක් ලයිට් හවුස් එකක් තියෙනවා ගලෙන් හැපෙති මම හිතන්නේ තව බේ එකක් තියෙනවා නේ යන්කෝ බලන්න ඔව් මේ පාරේ තමයි සයිඩ් එක බලන්න අපි මෙතන දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ. මොන්ස්ටර් එක කාගේ බෑග් එකද? මගේද වගේ? මොන්ස්ටර් බීම් එකක් ගත්තනේ පස්සේ. ඔව් traveling bag. අර ලොකු එකේ ඇත්ත. කඳු නගින්න හයික් එක නම් කුකේ හයික් එක ලොකු එකක් පොඩි දුරක් යන්න තියෙනවා අපිට ගෙලින් පල්ලෙහාට යන්න පුළුවන්. අපි පොඩ්ඩක් අපි මේකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. හැබැයි අපි ඉස්සරහට යනවා. මේ පැත්ත අපිට බලන්න ඕන. ගිහිල්ලා නැහැ පැත්තට. හොඳට අවුවයි. අඩුවගෙන යන්නේ දැන් අඩුවගෙන යන්නේ. මෙතනට ඉතින් එනවා නම් ටයිම් එක ඔයගොල්ලෝ එන්න බලාපොරොත්තු ඉන්නවනම් දවල් දෙකකින් පස්සේ සමයකේ තමයි වින්ටර් එකේ කොහොමද දන්නේ මෙතන ඇවිල්ලා නැහැ අපි try එකක් දෙනවා බලමු වින්ටර් එකේ වීඩියෝ එකක් කරන්න මෙතන. ඔයාලට පේනවා ඇති මේ ගල් කුල් මෙහෙම හදලා තිනවා. පෙන්නන්න ඔයාලට. ඔයදී මෙහි තියෙන ගඩක් පොඩි ශාකනේ බා. ලොකු ගස් නෑ මුහුද අයිනේ තියෙන ඉඳලා. අර බල්ලා වතුරේ. සාමාන්‍ය එයාලට උපතින්ම පුළුවන් නේද? පුළුවන්. එහෙනම් ගෝස වෙන්න බෑ වෙන මොකක් හරි එකක්. එච්චර ළඟට පේන්නේ නෑ ගෝස වෙන්න පුළුවන් ඒක බබා. තියෙනවා ගෝස වෙන්න පුළුවන් ඒක.
අපිට ඉස්සරහින් තව කට්ටියක් යනවා උඩට ගිහිල්ලා ඉන්නවා කට්ටිය. උඩ තියනවා කඳු වැටිස්. කඳු වැටිස් ඒ වගේම පැත්තකින් පැරෂූටින්. මහන්සිද ඔයාලට නෑ ඔයාලට එනර්ජි ඩ්‍රින්ක් දීලා තියෙන ස්පොන්සර් කරලා ඔහොම මහන්සි වෙන්න නෙමෙයි. වාව් අප්මඩ උඩ තියෙන මේක නේ බලමු මෙතන කොහමද කියලා. වා එතනත් බේ එකක් තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ මේක. පිටිපස්සේ තියෙන රිවර් බේ එක ඊට එහා පැත්තේ තියෙන්නේ ගෝල්ඩන් බේ එක. ආයේ මෙතන තියෙන්නේ. ඒක නම නම් මතක නැහැ මට. 2G5ද මොකක්ද අමුතු නමක් තියෙන්නේ. ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. අපි දාන්න. නම හොයලා බලලා දාමු. අපි මේකේ දාන්න. මේකේ තියෙන නිකන් බේස් 3ක්. මේකේ තියෙන්නේ බේස් 3ක්. ඉතින් බොයිස් අපි යන් අතෙන්පත් ගිහලා බලමු. normally මේක swim කරන්න නෙමෙයි තියෙන්නේ. මේක පොඩ්ඩක් ඩීප් එකක් තියෙන්නේ. හරි. දාලත් නෑනේ. ආරක්ෂකයටත් දාලත් නෑ මේක. ඔව් මේ ෂේප් මේකක් නෑ. මේකේ තියෙන තනිකර මේ බෝට් යාච් වලට තමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ තියෙන ප්‍රයිවට් යාච්. ගිහිල්ලා හවසට විනෝද වෙලා වෙනවා මිනිස්සු. අපි යන් අර ඉස්සරහට ඕම. ඉස්සරහට ගිහලා බලමු. යා. දාන්න පරක් තුනවා යන්. යම. ඔව් අතන ගෝල්ඩන් බේ එක ප්‍රසිද්ධ හින්දා එතන සෙනග වැඩි. පරිස්සමින් යන්න මේවත් හද නැතුව. නෑ අපි යන් ඉස්සරහට. පුරෝලත් වගේ. හරි එකක් කරලා තියෙනවා. නෑ මේවයි වාහනේ යනවා ඇති. මෙව්වා. ඔෆ් රෝඩ් එක. බයිසිකල් නම් යනවා. අපි එදා දැක්කී. ඔව් සර් යන්න. බයිසිකල් යනවා මේකේ. බෝට් වලින්ම තමයි එන්නේ. නෑ අර පැත්තේ තියෙනවනේ නාන්ද. ආයෙ හැ පැත්තේ තියෙනවා. ආපස්සට අයිටි ගෙවලුත් තියෙනවා ඔබ අර බලන්න. Maybe a couple.
මෙන්න යාළුවනේ කට්ටිය කඳු බහිනවා. අපි ආව නේද? ෆයිනලි. ෆයිනල් අපි ආවා. ආවා මෙන්න මෙතනින් දෙද්දක් එලා ගමු එහෙනම්. මෙතනට ඇවිල්ලා අපි හුලං ගහනවා. තාම අපි රෙඩි වෙලා. විනාඩි 20ක් විතරයි මේ අවුලක් නැහැ. සෙල්සියස් 40ක් විතර තියෙනවා. අවුලක් නැහැ. වතුර නම් සීත පාටයි. පාටයි යා තාම ගිහිල්ලා බැලුවේ නැහැ. අපේ යාන රටාගේ රෙඩි වෙනවා. 20 minutes later. ෆයිනලි හුලං ගහලා ඉවර කරගත්තා. අපි දැන් බහිමු.